මොන ගණන හොයන්න යන්නේ අපි මෙන්න මේ ත්‍රිකෝණයේ කොටස් තුනකට බෙදලා තියෙනකොට අපි ලේසියෙන්ම කොහොමද ත්‍රිකෝණ කීයක් තියෙනවද කියලා බලන්නේ කියලා බලමු. සොයන්නේ කොහොමද කියලා. අපි ඉස්සෙල්ලාම ක්‍රම දෙකක් තුනක් විතර තියෙනවා. අපි ලේසියෙන්ම ක්‍රම දෙකක් ගැන කතා කරමු. ඉස්සෙල්ලා මේ ත්‍රිකෝණය අපිට දීලා තියෙනකොට එක එක හැඩයට දීලා තියෙන්න පුළුවන්. මේකේ වෙනස් විදිහකට මෙහෙම හැඩයට දීලා තියෙන්න පුළුවන්. එක එක වෙනස් විදිහට හැඩයට දීලා තියෙන්න පුළුවන්. කොහොම තිබ්බත් ත්‍රිකෝණයේ ගණන හොයන විදිහ අපි බලමු. ඉස්සෙල්ලාම එක කියලා දාගන්න ත්‍රිකෝණ සංඛ්‍යා ටික නම් කරගන්න. අපි මේ තියෙන ගානට සංඛ්‍යා ටික දාගෙන යනවා ඉස්සෙල්ලා. 1 2 3 අපිට දැන් පේන විදිහට තියෙන ත්‍රිකෝණ තුනක් කියලා. අපි මේ පළවෙනි ක්‍රමයට හදලා බලමු. 1 2 එකතු කිරීම 3 2 1 2 1 3යි 3යි 6යි 6න් කියලා උත්තරේ ගන්න පුළුවන්. එතකොට මෙතන තියෙන ඔක්කොම ත්‍රිකෝණ සංඛ්‍යාව මේ ත්‍රිකෝණයේ ඇතුලේ ත්‍රිකෝණ 6ක් තියෙනවා. දැන් මෙහෙම අපි වෙනම ගන්න ඒක පැටලිලි සහගත වෙනවා. හැබැයි තව ලේසිම ක්‍රමයක් තියෙනවා. අපි කාලය ඉතුරු කරගන්න මේ ත්‍රිකෝණ ගණන මාක් කරගෙන අන්තිමටම තියෙන මේ දෙවෙනි ක්‍රමය අන්තිමටම තියෙන ත්‍රිකෝණයේ තියෙන ත්‍රිකෝණයයි ඊට පස්සේ ඊට එකක් වැඩි සංඛ්‍යාවෙන් ගුණ කරනවා. දැන් මෙතන ත්‍රිකෝණ 4ක් තිබ්බොත් 4 ගුණ කිරීම 5. 6ක් තිබ්බොත් 6 ගුණ කිරීම 7 එහෙම. මෙතන 3ක් තියෙන හින්දා 3 ගුණ කිරීම 4 3 වරක් 4 12යි. ඊට පස්සේ අපි කියන මේ 12 කියන්නේ එතන ත්‍රිකෝණ සංඛ්‍යාව නෙමෙයි. අපි ඒක බෙදනවා දෙකකින්. එතකොට උත්තරේ 6යි කියලා එනවා. එතකොට මෙතන ත්‍රිකෝණ සංඛ්‍යාව ලේසියෙන් අපිට 6යි කියලා ගන්න පුළුවන්. තවත් මේ වගේ ගණිත ගැටලුවකින් හමු වෙනවා.